Welcome, guys, to the path to learn spoken English. In this video, I will teach you all how to use past tense. Okay, guys, past tense කියලා කියන්නේ අතීත කාලයේ ඉවර වෙච්ච මේ ක්‍රියාවලියකට තමයි past tense කියලා කියන්නේ. මේ past tense වලට අපිට I, you, he, she, it, mother, father use කරන්න පුළුවන්. මේ past tense වල වචන කීපයකට සාමාන්‍යයෙන් ed කියන එක අගට එනවා. ed කියන එක අගට එනවා. ගොඩ ඔක්කොමට නෙවෙයි, සමහර ඒවට ed එනවා. බලමුකෝ. මම ඔයාලට උදාහරණ කීපයක් පෙන්නන්නම්. ඉස්සරහට මම තව වචන දාලා කියලා දෙන්නම් ඔබන්ට. හරි. boil කියන present tense ඒක past tense වලට උනම් ඒක past tense use කරනකොට ඒකට boiled කියලා තමයි කියන්නේ. boiled බලන්න B O I L E D boiled. ඊට පස්සේ close වල past tense closed. ඊට පස්සේ fry වල past tense fried F R I E D fry එක මොකද වෙන්නේ? fried. boil එක boiled වෙනවා. close එක closed වෙනවා. fry එක fried වෙනවා. හරි. ඊට පස්සේ cry වලින් පස්සේ watch වල past tense මොනවද? ed දැම්මම watched වෙනවා. W A T C H E D watched. listen වල past tense listened L I S T E N E D listen. හරි guys, ඊළඟට මොකද? ඊළඟට අර වචන කීපය හැරෙන්න ed නැතුව එන ඒවාත් තියෙනවා. ඒ තමයි අපි උදාහරණ ටිකක් බලමු. right ගත්තොත් ඒක past tense මොකද්ද? wrote. past tense මොකද්ද? wrote. run දුවන්න. ran වල past tense ran. blow ඊළඟ කර blow blew. ඊට පස්සේ cut වල past tense cut තමයි. ඒක මේ cutted කියන්නේ නැහැ. cutted කියන්නේ ed දාලා cut තමයි. ඊට පස්සේ put වල past tense put තමයි. eat past tense වලට හරිනකොට ate කියලා තමයි කියන්නේ. ate. give past tense gave. හරි guys, දැක්කනේ මේකේ වෙනස. ed එනේවත් ed අගට එනේවත් ed නැතුව එනේවත්. හරිද? ඔයාලන් දැන්ට මේ ටික මේ වගේම මේ ප්‍රැක්ටිස් කරන්න. මේක දිහා බලාගෙන boil වල past පුළුවන් නම් එක පැත්තක් වහලා මේක ස්ටඩි කරලා ඉවරලා ඔයගොල්ලෝ එක පැත්තක් වහලා ඒක past tense වලට හරවලා බලන්න උත්තරේ හරිද කියලා. හරි guys, මම ඊළඟ වීඩියෝ එක ගේනකම් take care. see you then. ඔයගොල්ලන්ට මොන හරි අපහැදිලි තැන් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මම උත්තර දෙන්නම්.